සුබදෑසනක් ප්‍රේමවන්තයනි. අද උදෑසන උදේ කෑමට රොටියක් තිබෙනවා. මේ රොටිය කන්නට ඉස්සෙල්ලා ඒ රොටිය අරගන්න වෙලාවේ මතක් වෙන දේ වචන කියවීමක් ඔබත් සමග දවසේ සිතුවිල්ලට දෙන්න මට හිතුණා. ප්‍රේමවන්තයනි, මක්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ 5000කට කෑම දුන්නා වූ හාස්කම සිදුවීම. දැන් ප්‍රේමවන්තනි, දේ වචනේ සඳහන් වෙනවා උන්වහන්සේ ගෝලයන්ට කියනවා මේ ඉන්න ජනතාවට කන්න දෙන්න කියලා. උන්වහන්සේ ගෝලයන්ට කියනකොට ගෝලයන් හොයලා අන්තිමට ගෝලයන්ට හම්බ වෙන්නේ රොටි 5කුයි මාළු 2කුයි. රොටි 5යි මාළු 2යි. දැන් ගෝලයන් ගෙනල්ලා ඒක යේසුස් වහන්සේගේ අතට දෙනවා. අපි දකිනවා මාක් 6 වෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදේ ස්වාමීන් වහන්සේ මේ 5000ක ජනතාවක් පුරුෂයන් පමණක් ඒ ස්ථානයේ ඉන්නකොට උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ ඒ රොටි 5යි ඒ මාළු 2යි අරගෙන 6:41 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා උන්වහන්සේ ඒක ස්වර්ගයේ දෙස ඔසවලා උන්වහන්සේ ආශිර්වාද කරලා නැවත ගෝලයන්ගේ අතට දුන්නා. ස්වර්ගයේ දිහා බලලා ඒකට ආශිර්වාද කරලා ගෝලයන්ගේ අතට දුන්නා. ඒ රොටි 5මයි ඒ මාළු 2මයි. ප්‍රේමවන්තනි, ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරාට පස්සේ උන්වහන්සේගේ අතේ රොටි 5 5000කට කන්න දෙන්න තරම් වර්ධනය වුණේ නැහැ. ඒක මතක තියාගන්න. නමුත් අපි මේ පදේ දකින්න විශේෂ දෙයක්. ස්වාමීන් වහන්සේ ගෝලයන්ට මේක ආශිර්වාද කළ ගෝලයන්ගේ අතට දෙන්නේ කඩලා මිනිස්යන්ට බෙදන්න කියලා. කඩලා මිනිස්යන්ට බෙදන්න. ප්‍රේමවන්තයනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද කරලා ඉවර වෙලා ගෝලයන්ගේ අතට දෙනවා ඒක කඩන්න. ඒ රොටි 5මයි ඒ මාළු 2මයි කඩන්න. කඩලා මිනිස්යන් ඉදිරියේ තියන්නේ. මගේ ප්‍රේමවන්තයනි, හාස්කම වෙන්නේ කොතනද? හාස්කම සිද්ධ වෙන්නේ යේසුස් වහන්සේගේ අතේ නෙවෙයි. හාස්කම සිද්ධ වෙන්නේ ගෝලයන්ගේ අතේ. හාස්කම සිද්ධ වෙන්නේ ගෝලයෝ ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය විශ්වාස කරලා ඒ තත්වයෙන්ම ඒ විදියටම ලැබුණ රොටි 5යි මාළු 2යි කඩලා ගෝලයන් අතර මිනිස්යන් අතර බෙදන විට, කඩලා මිනිස්යන් අතර බෙදන විට මොකද්ද ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේ දේ වචනේ අපිට උගන්වන්නේ? ප්‍රේමවන්තනි, යේසුස් වහන්සේගේ ආශිර්වාදය හැම වෙලාවකම ගෝලයන් දෙක්ක තිබුණා. යේසුස් වහන්සේගේ බල මහිමේ හැම වෙලාවකම උන්වහන්සේ ගෝලයන් එක්ක උන්වහන්සේගේ මහිමේ තිබුණා. ගෝලයෝ උන්වහන්සේ දිහා බලලා උන්වහන්සේ කෙරේ විශ්වාස කරලා උන්වහන්සේ කෙරේ අදහලා ක්‍රියා කරනකොට තමයි හාස්කම සිද්ධ වුණේ. මගේ ප්‍රේමවන්තනි, මේ උදෑසන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔබ හා මා තුළ තිබෙනවා ක්‍රිස්තුනුවන් හැටියට. දේවචනයේ කියන ලෝකාන්තිමේ දක්වා මම නුඹ සමග සිටින්නෙමි. නමුත් ප්‍රේමවන්තයනි, අපි උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ ගැන විශ්වාස කරලා උන්වහන්සේ කෙරේ අදහලා අපි ක්‍රියා කරන විට ස්වාමීන් වහන්සේගේ හාස්කම අපේ ජීවිතේ සිද්ධ වෙනවා. ප්‍රේමවන්තයනි, ගෝලයෝ එදා ලැබුණ ආශිර්වාදයෙන් පසුව ලැබුණ රොටි 5යි මාළු 2 කොහොමද යේසුනේ මේක බෙදන්න බෑ කියලා හිතුවොත් එදා ඒ හාස්කම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හාස්කම සිද්ධ වෙන්න හේතුව ඒ රොටි 5යි ඒ මාළු 2යි කඩලා මිනිස්යන් ඉදිරියේ බෙදන විටයි හාස්කම සිද්ධ වෙන්නේ. මේ උදෑසන ප්‍රේමවන්තයනි, ඔබ මේ වීඩියෝ එක බලන විට ඔබේ ජීවිතේ යම් ප්‍රශ්නයක් ඇති, යම් කරදරයක් ඇති, යම් වේදනාවක් ඇති, ඔබේ රැකියාව තුල, ඔබ අධ්‍යාපනය ලබන තැන, ඔබේ බිස්නස් එක තුල, ඔබගේ පෞල් ජීවිතය තුල යම් ප්‍රශ්නයක් ඇති, ලෙඩ රෝගයක් වෙන්න පුළුවන්, හිඟකමක් වෙන්න පුළුවන්, හාස්කමක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා වෙන්න පුළුවන්, යම් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා ඇති, යම් ක්‍රියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්නවා ඇති. මගේ ප්‍රේමවන්තයනි, උන්වහන්සේ කෙරේ අදහන ඔබ බය නැතුව ක්‍රියා කරන්න පටන් ගන්න. බය නැතුව ක්‍රියා කරන්න පටන් ගන්න. ඔබේ ඇදහිල්ල ක්‍රියාවට නංවන්න ප්‍රේමවන්තයනි. ගෝලයෝ නැංගුවා වගේ මේ උදෑසන ඔබේ ඇදහිල්ල ගෝලයෝ වගේ කඩලා
එකිනෙක කෙනාට බෙදන්න තරම් ශක්තිමත් වෙන්නට තිබෙනවා. මේ උදෑසන ඔබ ක්‍රියා කරන්නට තිබෙනවා. මේ උදෑසන ඔබේ ඇදහිල්ලේ ක්‍රියාව ඔබ කරන්නට තිබෙනවා. ඔබේ තත්වය මොන වුණත් දෙවියන් වහන්සේ බලවත් බව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවත් බව විශ්වාස කරමින් ඔබ ක්‍රියා කරන්න ආරම්භ කරන්න. එවිට ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ ක්‍රියා කරනවා. එවිට උන්වහන්සේගේ හාස්කම, උන්වහන්සේගේ ක්‍රියාව ඔබ දකිනවා. මෙසේ ප්‍රේමන්තය ඇදහිල්ලෙන් කඩන්න, ඇදහිල්ලෙන් ක්‍රියා කරන්න ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් ඔබට මට ආශිර්වාද කරනසේක්වා. අපි ආඥා කරමු. දයාවන්ත දෙවි ස්වාමීනි, මේ වචනේ අසන හැම කෙනෙකුගේම ජීවිතය තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න. මේ උදෑසන ඔබ වහන්සේ විශ්වාස කළ ක්‍රියා කරන්නට, ඔබ වහන්සේගේ බල මහිමයක් දකින්න පිණිස ඔබ වහන්සේ කෙරේ අදහලා ක්‍රියා කරන්නට මොහොත ආශිර්වාද කරන. ඔවුන් ඉන්න මොන තත්වයක උනත්, මොන පීඩාවක උනත්, මොන කරදරයක උනත් ඔබ වහන්සේ දිහා අදහන්නට, ක්‍රියා කරන්නට අප හැම කෙනෙක්ටම ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි ප්‍රේමවන්තයනි, ඔබ සියලු දෙනාට සුබ දවසක්. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.